හයි කොහමද? ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ අද වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද දවසේ කරපු පුංචි වැඩ ටිකක් එක්ක මල් ටිකක් පෙන්නන්න තමයි අද යන්නේ. ඉතින් හැමදාමත් වගේ ඉතින් මගේ වත්තේ ඉතින් පොඩ්ඩක් මල් තියෙනවනේ ඉතින්. ඉතින් ඒ වෙනදා තියෙන මල් වලට අමතරව චූටි මල් ටිකකුත් එකතු වුණා. ඊට කලින් අද දවසේ වෙපිච්ච මල් ටිකක් බලන ගමන් අපි චුට්ටක් කතා කරමුනේ. කාලෙකින් ඔයගලන්ට වාතයක් උනේත් නෑනේ ඉතින් නේද? මගේ ලයිව් එකේ ඉන්න යාළුවන්ට නම් ඉතින් හැමදාම දැන් මගේ කච අහලා පුරුදුයි සහ ගොඩක් යාළුවෝ හම්බ වෙලා තින හරිම සතුටුයි. මට ඉතින් ලයිව් එකේ කතා කරලා නිකන් පවුලේ කට්ටියත් එක්ක කතා කරනවා වගේ දැනෙන. ඉතින් මට හරි සතුටුයි වාසනාවන්තයි කියලා හිතුණා මම ලයිව් එකක් කරන්න පටන් ගත්ත එක ගැන. ඉතින් පොඩි ළමයි එන අපේ මාටින් පුතා, නෙත්නිදුව, නවිත් පුතා ඉතින් හැමෝම ඉතින් ළමයි වගේ මිතුක පුතා මගේ පුතා මිතුක පුතා හරිද ඉතින් අමතක වුණා හොඳද. ඉතින් ඔක්කොමලත් එක්ක කතා කරද්දි ඇත්තටම පැය දෙකක් යනවාද කියලා තේරෙන්නේ නැහැ. මගේ ගැර හැඬි සතින් සින්දු කීකිය හරිම විනෝද විදියට ඉතින් මේ පැය දෙක ගත කරන දවසේ මහන්සි වෙලා වැඩ කළා. ඉතින් මගේ අනිත් යාළුවන්ට ඉතින් මේ විදියට තමයි පොඩ්ඩක් කරදර කරන්න කතා කරන්න එන්නේ. නැත්තම් මාව අමතක වෙන්නේ වලට ඒ නිසා. ඉතින් ලයිව් එක නිසා මට ගොඩාක් යාළුවෝ දවසින් දවස එකතු වෙනවා. ඉතින් ඊයේ වෙද්දී 4000 පැන්නා. ඉතින් මට ගොඩාක් සතුටුයි. දවසින් දවස හම්බෙන්නේ ඔක්කොමලා හොඳ යාළුවෝ තමයි. ඉතින් යාලා කියන දේවල් එක්ක හරිම සතුටුයි. හොඳ කමෙන්ට්ස් දෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. මම හිතනවා එයාලා හැමදාම නාවත් ඒගොල්ලෝ අහනවා ඇති කියලා. ඉතින් එයාලා හැමදාම මනාවත් එක වෙලාවට අලුත්ම යාළුවෝ වුණත් කියන සමහර වචන හරියට හිතට වදිනවා. සමහර කට්ටිය කියනවා මේක හරි අහිංසක ලයිව් එකක් අනම්මනම් දාන්න එපා. සමහර කට්ටිය කියන කෝනිල් තියන අය නැද්ද? මේ අක්කට එක ඒවා කියන්න දෙන්න එපා. ඒ වගේ ඉතින් කට්ටිය කියද්දි මාර හිතට වදිනවා. අනේ අදම ඇවිල්ලා මේගොල්ලෝ මේ විදියට පරිස්සම් කරන්න හදනවා. ඉතින් හරියට අර පවුලේ කට්ටිය වගේ දැනෙනවා. ඉතින් හරිම ආසයි. ඉතින් ඒ පැය දෙක නම් මාර සතුටින් තමයි මං ගෙවන්නේ. ඉතින් ඔයාලා නරකයි කියනවා නෙමෙයි. ඔයාලට ඕනි නිසා තමයි මම මේ ඉඳලා වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න නැත්තම් මාව ඔයගලන්ට අමතක වෙන්නේ නිසා. තව මෙතුක පුතා අපේ රජතුමා ඔන්න ඉතින් අනිත් දෙන්න කොටු කැලි දානවා. බොරු කොටු කැලි නෙමෙයි දෙන්න ඉතින් මාව පරිස්සම් කරන්න තමයි ඔය එක ඒවා කන කට්ටිය නම්බර්ස් ඉල්ලුවම මේ එක ඒවා කියනවා. ඉතින් හරි ජොලි ඉතින්. සින්දු කියද්දි සමහර අය කවි කියනවා ගැරන්ඩිය වෙනවා කියනවා එක ඒවා කියලා අවුස්සන ඔන්න ඉතින් ඔයාලත් එක්කත් මං ඒ අත්දැකීම් බෙදාගත්තා. ඒ සතුට බෙදාගත්තා. ඉතින් ඒක ඉතින් හරියට කිව්වත් ඉතින් හරියට සතුටු හිතෙනවා ඔන්න. හරි ඉතින් එහෙනම් වීඩියෝ එකට යන්. ඔන්න ඉතින් මං උදේම නැගිටලා ඉතින් වෙනදා වගේම මේම ලස්සන මගේ මල් ටික බල ඇවිදිලා වත්ත පුරා ඇවිදින එක තමයි කරන්නේ. ඔන්න බලන්න මේ ලස්සනට මල් පිරලා තිබ්බ මගේ අටපෙතිය මල් ගහ දැන් අවසාන කාලය යන පේනවද ඔක්කොම වේලිලා මල් කීපයයි තියෙන්නේ. මම මේක ඇට පැල කරන්න try කරා හරි ගියේ නැහැ. හැබැයි බිම ඇට වැටිලා පැල වෙච්ච පැල කීපයක් තිබ්බා. ඒවා මම ටක් ගාලා ওই විදිහට පැල කරගත්තා. මොකද මම හිතන්නේ බීජ වලින් හැම බීජයක්ම පැල වෙන්නේ නැද්ද කොහෙද මේ ඉබේ වැටිලා ඒවා පැල වෙලා. ඉතින් ඒ පැල කරලෙදි මෙන්න මේ බලන්න. ඉතින් අපි පාරට තාර දාලා ඊය ඔක්කොම පාර වහලා තියුවා. ඉතින් මේ බලන්න. ඉතින් පාර දාලා දැන් ලස්සනයි නේද? අපේ ගේට්ටු අහින විතරක් ওই ටිකට තනකොළ වැවිලා තිනවා. ඉතින් ඒ ටිකත් මම සුද්ධ කරලා අස්කරා ওই විදිහට ගල් ටිකක් අතුරලා ඉතින් ඊට පස්සේ ගිය අවුරුද්දේ ඔයාලට මතකද මම ඔයාලත් එක්කම ලුණු දෙහි දැම්ම බෝතල් 5ක් විතර හැදුවා ගිය පාර ලුණු දෙහි නෙමෙයි දෙහි ගොඩක් අඩුවට තිබ්බා. ඉතින් ඒ නිසා මට ගොඩක් හදාගන්න පුළුවන් වුණා. ඒත් මේ දවස්වල දෙහි අඩු නැහැ. ඒ වුණාට ඉතින් මට ඉවරයි ලුණු දෙහි ටික. ඒ නිසා මං චුට්ටක් ගෙනල්ලා ওই විදිහට එක බෝතලයක් හදාගන්න හිතුණා. ඉතින් ওই විදිහට ටක් ගාලා දෙහි ටික කපලා ඊට පස්සේ මම වේලලා ඉතුරු වැඩ ටික කරන්න ආවා දවල්ට උයාගමු කියලා.
ඉතින් උයන්ඩ කලින් අනිත් වැඩත් ඉතින් කරාගේ අස්පස් කරන ඒවා අතු ගාන කරන ඒවත් කරා. ඉතින් ඒව වීඩියෝ කරලා නැහැ. අම්මා වොෂ් දාන ඒවා ඉතින් ඒවා මුකුත් වීඩියෝ කරලා නැහැ. ඉතින් මේ අතරින් පතන කරන වැඩ කීපයක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ නම් කලින් දවසේ එකක් මාළු උයපු එක මම රත් කරලා ගත්තේ. ඉතින් ওই විදිහට දවල් කෑම කාලා ඉතින් මං හවස එළියට යන ගමන් මල් පැල ටිකකුත් ගන්න ඕනි කියලා හිතුණා. ගොඩක් දවසක මල් පැල ටිකක් ගන්න හම්බුනේ. මේ පේනව නේද යාළුවෙක් ඔයගලන්ට පේනව නේද තලගොයි බබා අපේ වත්තට එන තලගොයි බබා බව්වව අවුස්සල ගිහලා බව්ව එලවන්න ගත්තම ඔන්න දෙල් ගහට නැගලා ඉන්න විදිය තමයි. එයාත් ඉතින් හැමදාම බව්ව ළඟට ගිහලා එයාව අවුස්සනවා. ඉතින් මේ ටික තමයි මං ගත්ත පැල ටික. දිය කුඩුළු පැල ටිකකුයි කොච්චි මිරිස් පැල ටිකකුයි ගත්තා. කලින් එළවලු පැල ටිකක් අරගෙන ඔයාලත් එක්කම පැල කරන්න ඕනි කියලා හිටියට ඒකත් කරගන්න ටිකක් පැල කරා. මේ ටිකක් පැල කරගන්න බැරි වෙච්ච ඒවා ටිකකුත් අද පැල කරලා හවස් වරු ඉතින් ওই විදිහට තමයි මගේ ගෙවුනේ. ඉතින් අද දවසට මං එනං ගිහිල්ලා එන්නම් ආය දවසක ඔයගලන්ට වීඩියෝ එකක් අරන් හම්බ එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බුදුසරණ හැමෝටම.